ඒ අයගේ ජීවිතයේ අනාගතය සඵල කර ගැනීම සඳහා දරන පළමු ප්‍රයාසය තමයි අද මේ විදිහට දිගෑරෙන්නේ. පැමිණ සිටින සියලුම ආරාධිත අමුත්තන් මෙම අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා.
දවස අපි සුවඳ කරන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හින ඒ අතට මේ අතට පැන පැන යන අපේ හින දැකින් අල්ලගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැකින් අල්ලගමු අතහැරෙන්න දෙන්නේ කොහොම මල්ලි කෙනෙක් කියන්නේන දඟ මල්ලා. පොඩි කාලේ ඉඳන්ම තාත්තා දිහා බලාගෙන ලොකු වෙන කෙනෙක්. සීමාවක් නැතුව දඟ වැඩ කරන වයසට වඩා ලොකු දේවල් කරන්න දඟලන චන්නියෙක් මල්ලි කෙනෙක් කියන්නේ. සරන් ඇඳගෙන දස්කම් පෙන්නන්න ලෑස්ති වෙලා ඉන්න චෝටි මල්ලිලාටයි මේ අවස්ථාව. පුංචි දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. මේ මානසික තත්ත්වයේ වැඩිහිටියන්ගෙත් මං හිතන්නේ මේ අවස්ථාව වෙනකොට සහනයකට සලස්වපු එක ගැන මා ඇතුළු මේ සියලු දෙනාම එකට එකඟ වෙනවා ඇති.
වත්තේ මල් නෙලන්නේ අපේ වත්තයන් මිතුරු දඹදි මිතුරු රාජ කපුරු සෙට්ටියෝ අතුරු මිතුරු දඹදි මිතුරු රාජ කපුරු සෙට්ටියෝ අලුතගෙන මනමාලිට කන්නගෙන පිට්ටුකෝ අලුතගෙන මනමාලිට කන්නගෙන පිට්ටුකෝ ඉරකිරි බෝලෙට කැරකුණ රැලි රැලි ගවුමට පොඩියට පුංචි මගේ සාක්කුවේ ආච්චිගේ කොණ්ඩ කැව් අවුරුද්දට රසගෙන ආපු ආච්චිගේ කොන්න කැව් හැංගි හොරා හැංගියෝ නොපෙන තැනක හැංගියෝ තුන පාත දාය කියලා ගණන් කරලා මං එනෝ දුවලා ගිහින් හැංගියෝ නොපෙන තැනක හැංගියෝ බිත්තර මල්ලක් ඇතුලේ බිත්තර කටුවයි තිබුණේ ගුඬු කියලා වච්චි පැනන මල් නෙලන්නයන් කාගේ වත්තේ මල් නෙලන්නේ අපේ වත්තයන් කාගේ වත්තේ මල් නෙලන්නේ අපේ වත්තයන් ලා 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 දැන් මේක ඉගෙන ගන්නකොට අපි නිකම්ම නෙමෙයි ඒගොල්ලන්ගේ අනාගතය සරු කරන විදිහට අපි උගන්වන්න ඕනේ. ඇත්තටම මේ මෙතන පෙර පාසලේ අද මම දැක්කා දුවා දරුවන්ගේ උගාක දක්ෂකම් දැක්කා. ඇත්තටම විමාශී ගුරු මහත්මිය සෑහෙන කැපකිරීමක් කරනවා මට තේරෙනවා මට පෙනෙනවා. ඉතින් මා එතුමියටත් මෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඒකම අද මේ උත්සවයට සහභාගී වුණ සියලු දෙනාටම මගේ ඉගෙනගත්ත ළමයිනුත් අද හුඟක් දෙනෙක් මෙතන ඉන්නවා. ඒකම විශේෂයෙන්ම විදුහල්පතිතුමිය ඇතුළේ සියලු දෙනාම ඒ හින්දා මේ අවස්ථාවේදී ඒ සියලු දෙනාටම අද පැමිණි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මට මේ උත්සවයට පැමිණීමට ආරාධනා කර එතුමියටත් මේ විමාශා ගුරුතුමියටත් ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. අපේ මේ නංගිලා මල්ලිලාගේ සෙල්ලමට එහා ගිය දස්කම් පෙන්වන්නට පෙර පාසලේ හැමෝම වේදිකාවට එන්නයි මේ ලෑස්තිය. Oh yeah, ojaye,
වැදුවා ප්‍රීතියෙන් ගෝමරි හැඩකාරි නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වගේ බැඳුනත් හිත මගේ කරගන්නට ඈබාරි මට බය හිතුණා ඈ හරි කටකාරි ආසා හිතුණා ඈ කිව්ගී මිහිරි නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ වැද්දන් අතරේ මේ දුනදම් මැත්තේ නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ තාමත් රැව් දෙයි ඒ වැදි ගීනාදේ ඔච්චායේ ඔච්චායේ මට හරි සතුටුයි අර දුව කිව්වා වගේ අපේ අර මැඩම් කිව්වා වගේ අපි අතීතයට යොමු කරවන්න මේ පුංචි දූප පැටව ටික සමත් වුණා කියලා හිතනවා මම හිතන්නේ ගොඩාක් මේ පුංචි දරුවෝ අපේ කතා අහන්න එච්චර සැදී පැහැදී නැතුව ඇති උන් ඉන්නේ උන්ගේ ලෝකවල ඔන්න අපේ ශ්‍රී ගෞතම පෙරපාසලේ නංගිලා මල්ලිලා කට්ටිය එකතු වෙලා අපේ ට්‍රිප් එකක් එක්කා යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනට ලෑස්ති වෙලා එයාලත් එක්ක ට්‍රිප් එක යන්න අපිත් ලෑස්ති වෙමු.
පෙර පාසලට සමුදීලා ලොකු ඉස්කෝලේකට යන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලාට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කරන්නටයි මේ අයලාභය වෙන් කරන්නේ. ඒ සඳහා මා ශ්‍රී ගෞතම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද පොද්දනිය සුදත්ත නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව වේදිකාවට ආරාධනා කර සිටිනවා. I Rivero Metsand Chuti Malitai LG Damsisi Sehansa LG Vihangi Yuhansa Omesha Aditya M Enudi Tulanya M Pinidi Pahanya AG Danashi Janya BA Devindu Saranya H. Gimna Tehansa LPA Adisha Sansala E. Janit Bosilu LK Tinuja Satnidu HM Linara Shadilmi LPA Pinidi Sehansa RM Dihas Dullita වැඩසටහනේ අවසාන අංගය වන ස්තුති කතාව ඉදිරිපත් කිරීමට පෙර පාසලේ ඉගෙනම ලැබූ නංගියෙකුගේ හෝ මල්ලියෙකුගේ මවකට හෝ පියෙකුට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සැපමෙනි අප ගෞරවනීය පොද්දනිය සුදත්ත ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ කාලය කැප කරගෙන මෙතෙන්ට පැමිණි සියලුම ආරාධිත අමුත්තන්ට විශේෂයෙන්ම කළුවන්දර විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු අනිකුත් ආරාධිත අමුත්තන් සියල්ලටම එයාලගේ කාලය මහන්සිය වැය කළා පුංචි දුව පුතාලන්ගේ හැකියාවන් බලන්න මෙතෙන්ට පැමිණියාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ වගේම මේ උත්සවයේ සාර්ථක කරගන්න නන්න අයරින් සහයෝගය දැක්වූ විශේෂයෙන්ම කැමරාකරණය වේදිකාව සැකසීම ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර ලබා දුන් මහත්ම මහත්වරුන්ට ඒ වගේම
නන්න අයරින් ත්‍යාගභෝග දරුවන්ට ලබා දීමට අප කැප වෙච්ච සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ දවස් ගණන් මෙතන මහන්සි වෙලා මේ උත්සවයේ මේ තරම්ම සාර්ථක කරගන්න අප කැප වෙච්ච සියලුම දෙමාපියන්ට දෙමාපියන්ගේ පවුලේ ඒ කියන්නේ පවුලේ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි. අද දින පෙර පාසල අතහැර සමුගෙන යන චූටි නංගිලා මල්ලිලාට විතරක් නෙමෙයි ඉමාෂා ටීචර්ටත් අපි හැමෝගෙම එයාගේ කැපවීම එයාගේ උත්සාහය ඒ හැමදේම වෙනුවෙන් චූටි තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ ගෞරවනීය ආරාධනය ඒ ත්‍යාගය පිළිගන්නා ලෙස ඉමාෂා සත්සරණී ගුරුමෑණියනි ඔබටයි. ස්තුතියි. 2025 වර්ෂයේ ශ්‍රී ගෞතම පෙරපාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගය මේ සමගින් සමාප්ත කරන්නටයි අපගේ මේ සූදානම.